Hi guys, welcome back to our YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? ඔව් කාලයකට පස්සේ තමයි අපි දෙන්න මේ vlogs ටිකක් කරන්න පටන් ගත්තේ. ඔන්න ඉතින් අද රුමේනියාවේ අපිට ගොඩක් විශේෂ දෙයක් තියෙනවා. මොකද්ද ඒ? ඒක තමයි රුමේනියාවේ අවුරුදු 20. ඔව් ඒ කියන්නේ මමත් රුමේනියාවට ආවට පස්සේ ගොඩක් අවුරුදු 20 තියෙනවා. හැම අවුරුද්දම හැම පළාත්වලම ගොඩක් තියෙනවා. ඉතින් අපි පළවෙනි පාර තමයි අපි මේ අවුරුදු 20ට සහභාගී වෙන්නේ. ඔව් අපි දෙන්න ඒ කියන්නේ මම නම් අවුරුදු ගානකින් මේ අවුරුදු 20කට යන්නේ. මාරම ආසාවෙන් බලාගෙන ඉන්නේ විසිල්ලක් නැහැ මොකද වෙන්නේ කියලා බලන්න. අද අපිත් එක්ක යනවා අපේ යාළුවෝ තව 4 දෙනෙකුත්. අපි ඉතින් අද බුකරස්වල තමයි මේ අවුරුදු 20 තියෙන්නේ. ඔයගොල්ලෝ ගොඩක් අය ඇවිල්ලත් ඇති, දන්නවත් ඇති. අද බුකරස්වල නතර වෙලා ෆුල් ෆන් එකක් ගන්න තමයි යන්නේ. රැයට මියුසිකල් ෂෝ එකකුත් තියෙනවා. කවුද එන්නේ මේ මියුසිකල් ෂෝ එකට? එන්නේ කවුද? සරිත් සුරිත් එන්නේ. සරිත් සුරිත් මම මාරම ආසයි ඒ බෑන්ඩ් එකට. ඒගොල්ලොන්ගේ සින්දු තමයි වැඩි හරියක්ම මගේ ප්ලේලිස්ට් එකේ තියෙන්නේ. ඉතින් මම මාරම ආසාවෙන් ඉන්නේ අපි දෙන්නම. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. අපි ඔයාලට එතන අප්ඩේට් දෙන්නන්නේ. එහෙනම් යමු. මාරම ආසාවෙන් ඉන්නේ මම නා. හයි කියන්නම. Wow, ඒක මාරම ලස්සනයි. ඉවරයක් නෑ අර එහෙටම තියෙනවා. අනේ මන්ද මාරම ලස්සනයි නේ මේ පැත්තේ තියෙනවා නේ. උදේ 11 විතර වෙද්දී අපි අවුරුදු 20ට ආවා. වාසනාව කියන්නේ අපි එද්දි කිසි දෙයක් පටන් අරගෙන තිබ්බේ නෑ. අපි ඇවිල්ලා විනාඩි 5ක් 10ක් යද්දී තමයි අවුරුදු 20 පටන් ගත්තේ. ඉතින් පිළිගැනීමේ නර්තනේ ඉඳන් හැම දෙයක්ම අපිට දකින්න හම්බුණා. ඉතින් දිගටම බලාගෙන ඉන්න අපේ වීඩියෝ එක පිට රටකට ඇවිල්ලත් අපේ සම්ප්‍රදායන් අපේ විදිහට රකින්න අපේ කට්ටිය ගොඩාක් මහන්සි වෙනවා. ඉතින් මේ දේවල් ඔයගොල්ලන්ටත් මේ විදිහට පෙන්වන්න හම් වෙච්ච එක ගොඩාක් සතුටුයි. ආරම්භක නර්තනය මේ විදිහට ඉවරුණාට පස්සේ ඔයගොල්ලෝ බලන්නකො මේ ලබ්බකුත් උස්සගෙන කවුද එන්නේ කියලා. ඉතින් මේ දෙන්න තමයි යුරෝපියෝ. ඉතින් මේ දෙන්න රුමේනියාවේ මේ වගේ ඉවෙන්ට්ස් වලට ඒගොල්ලෝගේ සෝෂල් මීඩියාස් වල මේ වගේ ෆනි දේවල් කරනවා. ඉතින් මේ දෙන්නත් එදා ඇවිල්ලා තිබ්බා. ඒ දෙන්නත් මේ විදිහට එන්ට්‍රන්ස් එක ගත්තට පස්සේ අපේ තරඟ ඔක්කොම පටන් ගත්තා. මුලින්ම තිබ්බේ අලියට හැතියෙන තරඟේ. ඉතින් අපේ අයියලාට යන්න කිව්වට මුලින් ගියේ නැති නිසා පොලිම ටිකක් දුරට හැදුනා. ඒ වුණාට අපිත් එක්ක ගිය යාළුවෙක් නම් මුදිත අයියා නම් ඔන්න මුලින්ම ඉන්නවා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා යාට තියන්න පුළුවන් වේද බැරි වෙයිද කියලා. ඉතින් මේ වගේ දේවල් ගොඩ කාලෙකින් අත්දැකිද්දි හරිම සතුටක් තමයි දැනෙන්නේ. පළවෙනි අලියට හැතියන්න යනවලු.
හොඳයි අත්පොල සම්මානයක් ලබා දෙමු. අපි නැවත වතාවක් බලමු කවුද අයියෝ මේ දෙන්නේ ඒ අතර තවත් කෙනෙක් අපි සූදානම් කරමු ඉක්මනින්ම. අපි තවත් බොහෝමයක් තරඟ වලට යන්න අවශ්‍ය නිසා 10යි. මහත හැටියට දඩ ගන්නවා. තව චුට්ටක් බලන්න ඒක තව චුට්ටයි ළඟට රාදේ හොඳයි 1යි 2යි අපි මේ අවුරුදු උත්සවයෙන් එළියට ආවා. එතන නම් මරු අපි දෙන්න දෙක එක ඒවා කරා ඉදි කටට නූල දැම්මා. අයියා කනවා මුටි බින්දා. අපි දැන් එළියට ආව චුට්ටක් මේ රැම්ප් එක යන්න පොල් බස් එක දිගට යනවා. අපි වාහනේ පාක් කරලා දැන් යනවා මේ පොඩි මෝල් එකක් තියෙනවා ළඟ. පොඩ්ඩක් සද්දේ පාරේනේ ඉන්නේ. මේ මට මොකක් හරි ඇඳුමක් ගන්න. මම ඇඳුමක් ගන්න ඕනේ කී හිටියේ. ඉතින් යාළුවෝ ටික ගියා අපි අද රැට නතර වෙන තැනට. අපි අපාර්ට්මන්ට් එකක් ගත්තේ. ඉතින් අපි දෙන්න යනවා මෙගා මෝල් එකට. මට මොකක් හරි පොඩ ඇඳුමක් බලන්න. ඇඳුම් ගෙනාවා. ආයේ බුකරස් පැත්තේ ටික දවසකින් වෙන නිසා අපි යනවා මෝල් එකට. ඕක තමයි. මේ තඩින් නුතෙල්ල බෝතලය ඔයගොල්ලෝ දැක්කද? මට නම් ඒක දැක්ක ගමන් හිතනේ කාගෙන යන්න. ඒකේ ලොකු බලන්නකෝ. හෙලෝ. ඔන්න ඉතින් අපි දැන් shopping කරලා අපි ඉන්න තැනට ආපහු ගිහිල්ලා යාළුවොත් එක්ක අපි ආපහු ආවා අපේ අවුරුදු උත්සවයේ තිබ්බ තැනට. ඉතින් ඕගොල්ලෝ මේ වෙදි දන්නවා ඇයි අපි ආයෙත්ම ආවේ කියලා. හවස තියෙනවා සරිත් සුරිත් with news musical show එක. ඔන්න ඉතින් අපි ආවා හොඳ ෆන් එකක් ගන්න. මේ වෙද්දිත් ටික සෙනග එකතු වෙන ගමන් අපි ආවේ පරක්කු වෙලා කියලා හිතලා වුණාට අපි කලින් ඇවිල්ලා. ඉතින් අපිට ඉස්සරහින් ඉන්න පුළුවන් වුණා. මේක නම් කවදාවත් අමතක වෙන්නේ නැති, හිතුවේත් නැති ලස්සන අත්දැකීමක් වුණා. ඉතින් ඒගොල්ලෝ මේ විදිහට තමයි එකටම ආවේ. ඊට පස්සේ ඒගොල්ලෝ ලස්සන එන්ට්‍රන්ස් එකක් ගත්තා. මේ ඉන්නේ අපේ රුමේනියාවේ තානාධිපති කාර්යාලයේ අපේ තානාධිපතිතුමිය. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඇති අපි දෙන්නගේ එන්ගේජ්මන්ට් එක සිද්ධ වුණේ
මෙතුමිය අතින් තමයි. ඉතින් එයාව දැක්කම මට ඒක මතක් වුණා අපි දෙන්නගේ එන්ගේජ්මන්ට් එක දවස. ඉතින් එදා දවසට එතුමියත් සහභාගී වුණා. උදේ අවුරුදු උත්සවය පටන් ගද්දී වගේම හවස මියුසිකල් ෂෝ එක පටන් ගද්දීත් ලස්සන ආරම්භක නර්තනයකින් තමයි පටන් ගත්තේ. ගොඩාක් ලස්සන අයිටම්ස් වලින් මේ ආරම්භක නර්තනය හැඩ වෙලා තිබ්බා. ඉතින් මේ වෙලාවේ ඇත්තටම මම සුබ පතනවා මේ නර්තන කණ්ඩායමට. රුමේනියාව ඇතුලේ මේගොල්ලෝ කරන මේ කාර්යයට සියලු ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ඒ වගේම මේගොල්ලන්ගේ හැම වැඩ කටයුත්තක්ම මේ විදිහටම සාර්ථකව ලස්සනට කරගන්න ලැබෙන්න කියලා මම විශ් කරනවා හදවතින්ම. අයුබෝවන් සියලුම දෙනාට අපි සරිත් සුරිත් and the news. ඒ නවීනත්වයේ රිද්මීය සංගීතය විශ්වීය තාල ඇසුරේ සුසංයෝගය වන කාලය. සූර්ය උදාවේ 2025 අවුරුදු කුමරා කුමරිය තරගේ ඔන්න ඒ අතරතුරේ අපේ අවුරුදු උත්සවයේ අවුරුදු කුමාරයව සහ කුමාරියවත් තෝරා ගැනීම සිද්ධ වුණා. කොහොම හරි ෂෝ එකේ අන්තිමට සිද්ධ වුණේ අපි කවුරුවත් හිතුව නැති දෙයක් යාළුවනේ. ඉතින් අර ක්‍රේසි මූවමන්ට්ස් කියලා තියෙන අපේ ජීවිතේ අන්න ඒ වගේ වෙලාවක් තමයි මේ වෙලාව. අපිවම හොයාගෙන ආවා වගේ අපේ කැමරාව ඔන් වෙලා තිබ්බ වෙලාවේ අපි ගාවට මෙයා ආවා. ඉතින් මාරම සතුටුයි. එහෙනම් අදට එච්චරයි. බයි බයි.